Hello friends, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලට මගේ වීඩියෝ එකෙන් ගෙනාවේ මම මොනවාද 2026ට ගත්තේ කියලා. ලොකු බඩු ටිකක් නම් ගත්තේ නෑ. ස්ටිකර් කාඩ් ටික තමයි මං ආසම, ඒ කියන්නේ මම වැඩියෙන්ම ගන්න හිතාගෙන හිටියේ. ඊට පස්සේ ඒව ගන්න ගිහින් තව බඩුත් මම ගත්තා. එහෙනම් බලන්න මොනවද මම අද ගත්තේ කියලා. එක විදිහේ ලස්සන අයිටම්ස් ගොඩක් තිබ්බා. ඉතින් මම මගේ පළවෙනි වීඩියෝ එක, ඒ කියන්නේ බුලට් ජර්නල් සෙටප් වීඩියෝ එකේදී ඔයාලා දකින්න ඇති මෙන්න මේ හයිලයිට් සෙට් එක මං ගාව තියෙනවා. ඉතින් ඒකත් ගත්තේ මම මේ ෂොප් එකෙන්ම තමයි. තවත් ඒ වගේම ලස්සන හයිලයිටර්ස් තිබ්බා. ලස්සන පෑන් එහෙමත් තිබ්බා. ඉතින් මේ තියෙන්නේ ඉරේසර් සෙට් එකක්. අර මේක ඉමෝජි ඉරේසර්ස් වගේ වුණා. එතකොට මේ තියෙන්නේ පයිප් ක්ලීනර්ස්. මම හොය හිටියේ පයිප් ක්ලීනර්ස්. මට හම්බුණා. ඒ වුණාට මම අද නෙමෙයි ඒව ගන්න, වෙන දවසක ගන්නවා කියලා හිතුවා. ඉතින් මේ තියෙන පයිප් ක්ලීනර්ස් ගොඩක් අය මල් හදන්න, ඒ කියන්නේ මල් හදන්න මේ වගේ පයිප් ක්ලීනර්ස් අරන් මටත් හිතුණා අරගෙන හදලා බලන්න. ඒ වුණාට මම ඒක හිතුවා අද ගන්න නැතුව වෙන දවසක ගන්නවා කියලා. ඉතින් මේ ලස්සන නම් ස්ටිකර් කාඩුත් මට ඕන වෙලා තිබුණා. ඊට පස්සේ මම බැලුවා මේ නම් ස්ටිකර් කාඩ් මොකද්ද ගන්න කියලා. ඊට පස්සේ මම මෙන්න මේ යුනිකෝර්න් එක තමයි ගත්තේ. ඉතින් මේ පොත මම නිකම් බැලුවේ ඒක වෙනස්ව තිබුණ හින්දා. ඉතින් ඒක බලනකොට පළවෙනි පිටුව මේ වගේ මලක් වගේ මලක් නැන්දලා වගුවක් ගහලා වගේ තමයි තිබුණේ. ඉතින් මට දැන් පොත් ඕනේ කරුවේ නැහැ. ඒ හින්දා මම ගත්තේ නැහැ. ඉතින් මේ තියෙන නෝට්බුක්ස්, ඒකේ මේ තියෙන මම පළවෙනියටම අල්ලපු නෝට්බුක් එකට මං ආසයි. ඊට පස්සේ තව ලස්සන ස්ටිකර් කාඩ් තිබුණා. මේ තියෙන්නේ මොකද්ද කුරෝමිලාගේ එහෙම ස්ටිකර් කාඩ්. ඉතින් මම හොය හිටියේ ඒ වගේ ස්ටිකර් කාඩ්. ඉතින් ඒවත් තිබ්බා. මං ඒකකුත් ගත්තා. ඉතින් මේකත් ස්ටිකර් කාඩ් එකක්. ඉතින් මම මේකත් ගත්තා. එක පාට තිබ්බ, දම් පාට තිබ්බ, රෝස පාට තිබ්බ, තව පාට තියෙන එකක් තිබ්බා. මම ඉතින් ඒකෙන් ගත්තේ රෝස පාට එක.
ක්‍රෝමික එකක් තමයි ගත්තේ. ඒක අර ලොක් එකක් දාන්න පුළුවන් ඒ බුක් එකට. ඉතින් මම ඒකට හරිම ආස වුණා. ඒ හින්දා මම ඒකත් ගත්තා. ඉතින් මම ඔක්කොම බඩු ටික දැන් අරගෙන ඉවරයි. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.